ඔයාලා සාදරයෙන් පිළිගන්නවා 3D ARP solution YouTube channel එකට. ඔයාලා බලාගෙන බලමු playlist එකට ගියට පස්සේ ඔයාලට මේ විදිහට අපි playlist තුනක් යටතේ ඔයාලට වීඩියෝ අරන් ඇවිල්ලා තිනවා. ඔයාලා අඳුරම අරන් ආවේ project center playlist යටතේ ඔයාලට වෙද්දම්මිට වීඩියෝ හතක් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලට අද මේකේ අවසාන වීඩියෝ තමයි ඔයාලට අරන් එන්නේ. ඒක ඔයාලා බලන්න පුළුවන් මේ විදිහට අරන් ආව වීඩියෝ ටික. ඉතින් ඔයාලා අඳුරම අරන් ආවේ කොහොමද ඔයාලා අපේ system එකෙන් supplier එකට payment කරන විදිහ තමයි ඔයාලට අඳුරම වීඩියෝ අරන් ආවේ. ඉතින් ඔයාලා අද අරන් ආන්නේ කොහොමද 3D ARP system එකක් කොහොමද ඔයාලා direct payment එක කරගන්න විදිහ තමයි අද ඔයාලට අරන් එන්නේ. අපි නම් දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. සුබ දවසක් ඔයාලට. අපි අද කියා දෙන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝගේ direct payments කරන්න කියලා. ඔයගොල්ලෝගේ කොහොමද expenses ඒ වෙලාවෙම ගෙවලා ඔයගොල්ලෝ කොහොමද purchase එකක් කරන්නේ, කොහොමද expense එකක් දරන්නේ, credit කරන්නේ නැතුව ඔයගොල්ලෝ ණයට ගන්න නැතුව ඒ වෙලාවෙම purchase කරලා මොනවා හරි අපේ බඩුවක් ගන්නවා හරි මොනවා හරි expense එකක් දරනවා නම් ඒකට අදාළ payment එක කරන්න කොහොමද කියන එක තමයි අපි අද කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට direct payments දාගන්න ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕන cash and bank කියන center එකට. cash and bank එකේ direct payment කියන form එකෙන් තමයි ඔයගොල්ලෝගේ company එකට අදාළ direct payment ටික දාගන්නේ. එතකොට ඔයගොල්ලෝ මෙතනට ගිහින් direct payment එකට ගිහින් මේ new එකට ගිහින් මෙතනින් ඔයගොල්ලෝ select කරන්න ඕන payment එක කරන bank එක. ඔයගොල්ලෝ cash කරනවා නම් cash select කරන්න පුළුවන්, bank නම් bank කරන්න පුළුවන්. ඊට පස්සේ pay name එකට ඔයගොල්ලෝ දාන්න ඕනේ මෙතන. ඔයගොල්ලෝ check එකේ ලියන නම මොකක්ද කියලා ඔයගොල්ලෝ ඒතකොට cash දෙනවා නම් cash customer කියලා select කරන්න පුළුවන්. නැත්නම් original වෙන supplier කෙනෙක්ට ගෙවනවා නම් supplier එක නම select කරන්න පුළුවන්. ඒකට අපි මෙතනින් cash කියලා select කරගත්ත payment method එක අපි cash වලින් නම් cash දාතයි, check නම් check දාතයි. check දැම්ම නම් මෙතනින් check number එක දාලා check date එක ඔයගොල්ලෝ date check කරන්න නම් date check කියලා දෙන්න පුළුවන්. ඒක දාලා මෙතනින් ඔයගොල්ලෝ select කරන්න පුළුවන් මොකක්ද ඔයගොල්ලෝ දාන expense එක කියලා. අපේ ටෙලිෆෝන් බිල් එකක් ගෙවනවා. ටෙලිෆෝන් බිල් එක select කරගත්තා. ඔයගොල්ලන්ට payment එක කරන්න පුළුවන්. මේ විදිහට direct payment එකක් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයගොල්ලෝ company direct expenses ටික දාගන්නේ. මේ විදිහට තමයි ඔයගොල්ලෝගේ company payment houses generate කරන්නේ. එතකොට අපේ system එකේ ඔයගොල්ලෝ select කරන bank account wise වෙන වෙනම serial number එක වෙනස් වෙනවා. එතකොට payment houses generate වෙන්නේ වෙන වෙනම ඔයගොල්ලෝගේ bank account වල account එකේ තියෙන serial numbers wise තමයි ඔයගොල්ලෝගේ vouchers ටික හැදෙන්නේ. ඒක අපි තව expense එකක් දාමු. ඒ විදිහටම අපි කියමු cash වලින් payment එකක් කරනවා. ලංකා පාර්ට්නර් කෙනෙක් කෙනාට අපි මොකක් හරි expense එකක් දාමු. advertising expense advertising එකක් කරන අපිට 4000ක මේ විදිහට දාලා ඔයගොල්ලෝ print එකක් කරගෙන payment method එක අපි cash print කරලා ඔයගොල්ලෝගේ payment vouchers ටික generate කරගන්න පුළුවන් අපේ system එක හරහා. මේ විදිහට ඔයගොල්ලන්ට අපි අපේ video series වලින් කොහොමද අපේ purchasing කරන්න සහ ඒවට අදාළ payments කරන්න කියලා අපි පැහැදිලි කරා. අපි ඊළඟට අපේ system එක හරහා කොහොමද ඔයගොල්ලෝගේ sales ටික manage කරන්න කියලා කියා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සුබ දවසක් ඔයාලට.